හෙලෝ ටිකක් විතර පරණ වීඩියෝස් ගොඩාක් එකතු කරලා මම කවදා හරි මට මතකයක් විදිහට බලන්න පුළුවන් වෙන පුංචි වීඩියෝ එකක් ඔයාලත් එක්ක අරගෙන ආවා. ඉතින් හැමෝම දන්නවනේ අපේ ලංකාවට ලොකු කරදරයක් වුණා මීට සති කිහිපයකට කලින් ලොකු ගම් වතුරක් ඇවිදilla ගොඩාක් මිනිස්සුන්ට ගොඩාක් දේවල් වුණා. ඉතින් කොහොම හරි වෙච්ච දේ වෙලා ඉවරයි. අපි කොහොම හරි නැගිටින්න ඕනේ. අපිට පුළුවන් විදිහට අපේ ලංකාවේ අපේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. අපි ඉතින් මමයි මගේ යාළුවෝ කිහිප දෙනෙකුයි එකතු වෙලා අපි හිතුවා පුංචි ළමයිට ඕන කරන දේවල් අපිට පුළුවන් විදිහට අපි අරගෙන දෙනවා කියලා. ඉතින් ඉස්සෙල්ලා දැක්ක අපේ බණ්ඩි අම්මා ගොඩාක් දුර ඉඳලා තමයි ආවේ මට මේ වැඩේට උදව් කරන්න. දුර කියන්නේ එයා ඉන්නේ සාජා, මම ඉන්නේ ඩුබායි. ඉතින් එයාට තියෙන ඔක්කොම අමාරුකම් පැත්තක තියලා මගේ වැඩේට පුංචි හරි උදව්වක් දෙන්න ආවා. ඉතින් ඔයාලා හැමෝම එකතු වුණ නිසා තමයි අද මට මේ දේ කරගන්න පුළුවන් වුණේ මේ විදිහට. අපි මුලින්ම හිතුවේ අපේ අර ලංකාවෙන් දීලා තිබුණු ඒ account එකට රජ account එකට සල්ලි දාලා අපිට පුළුවන් විදිහට දෙයක් බඩු එකතු කරන තැනකට ගෙනිහින් දෙමු කියලා. ඒ වුණාට මගේ හිතට ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන් වෙයි. අපි කට්ටියක් එකතු වුණොත් අපිට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි අපි මේ දේ කරන්න plan කරේ. ඉතින් පුංචි ළමයිට ඕන කරන හැම දෙයක්ම නැහැ කියන දෙයක් නැහැ මෙතන. පුළුවන් විදිහට හැම දෙයක්ම ගත්තා. ඒ ආසේ මගේ සුදු පුතාටත් තෑග්ගක් හම්බුණා අර මම කලින් පෙන්නුව චූටි නැන්දිගෙන්. එයා ජෙව් බබාව ඉස්සෙල්ලාම දැක්කේ මෙදා කොහොම හරි හදිසි හරි අපි මෙහෙම හම්බුන එක මට ගොඩාක් සතුටුයි. ඔයාලා දන්නවද මේක වීඩියෝ වල පේන තරම් හරි ලේසියෙන් කරන්න පුළුවන් වුණ දෙයක් නෙවෙයි. මම දවස් 3-4ක වෙලේ ඉඳලා මමයි මගේ හස්බන්ඩ්ුයි මගේ යාළුවයි සෑහෙන ලොකු මහන්සියක් වුණා. මොකද මම වැඩපරෙන් නිවාඩුත් අරගෙන තමයි මට පුළුවන් උපරිමයෙන්ම මහන්සි වෙලා මේ දේ දෙන දේ හරිම ලස්සනට පිළිවෙලට අපි දුන්නා. ඉතින් මම හිතනවා අපේ ලංකාවේ කිසිම කෙනෙක් මේ වගේ දේවල් හොරා කයි කියලා හිතන්නේ නැහැ. මොකද මේ වෙලාවෙ ඉතින් හොරා කකා ඉන්න බැහැනේ. අනිවාර්යෙන් අසරණ වුණ මිනිස්සුන්ට මේ දේවල් අවශ්‍යම මිනිස්සුන්ට ලැබෙයි කියලා අපි ගොඩාක් ලොකු විශ්වාසකින් ඉන්නවා. අපිට ඉතින් අපි මෙහෙන් බඩු අරගෙන අපි දන්න අය හරහා මේ ටික බෙදා දෙන්න කියලා කියන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබුණ නැහැ. මොකද අපේ ගෙවල් වල පැත්තටත් ගම් වතුර ආවා. මෙතන මෙන්න මේ ජැකට්ස් ගොඩාක් අපි ගත්තා. ගොඩාක් අඩුවට අපිට හම්බ වුණා. ඔෆර් එකක් දාලා තිබුණා. ඉතින් ලංකාවේ අයට මේවා ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුණා. මොකද අපි ගොඩක් දැක්ක නුවර එළිය පැත්තේ ගොඩක් අයට ජැකට්ස් නැහැ කියලා නිවුස් වලට ඔය සෝෂල් මීඩියා වලින් අපි දැකපු නිසා හස්බන්ඩ් කිව්වා පුංචි ළමයිටම ඕනේ නැහැ, ඕන කෙනෙක් අඳින. ඉතින් අපි ඒ නිසා ගමු කියලා ඔළුව පීරන පනාව ඉඳලා අපිට පුළුවන් හැමදේම අපි ඉතින් ගොඩාක් හිතේ සතුටින් යවුවා. අපි හිතනවා ඉතින් ඒ ටික අදාළ කට්ටියට ලැබෙයි කියලා. මෙතන හරි ලස්සන සිදුවීමක් වුණා. මෙතන කැෂියර් එකේ ඉන්නේ අපේ ලංකාවේ නංගි කෙනෙක්. අපිට පිටිපස්සේ තව ලංකාවේ අක්කලා දෙන්නෙක් හිටියා. අපේ හස්බන්ඩ්ගේ යාළුවොත් එක්කනේ අපි කඩේ ගියේ. ඉතින් අපිට අපි ඉන්නේ පිට රටක කියලා අපිට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. හරියට ලංකාවේ ජීවත් වෙනවා වගේ තමයි දැනුනේ. මොකද යාළුවත් අපිට වචනකින් හරි අර අපිව නිකන් දිරිගන්වනවා වගේ මල්ලි මේක කරන්න, මල්ලි මේක හොඳයි, මල්ලි මෙහෙම කරමු එහෙම කිය මෙදා මේ කඩේදී හම්බ වෙච්ච කට්ටිය මේ නංගිත් ඒ වගේ. ඉතින් අපේ ලංකාවට මොනවා හරි දෙයක් වුණාම ලෝකෙ කොහේ හිටියත් අපිට අපේ අර මේ ශ්‍රී ලාංකීය කියන හැඟීම අපිට ඉතින් කොහොම අමතක කරන්නද? ඉතින් අපි ටැක්සි එකක්වත් ගත්තේ නැහැ. මොකද ඒ යන කොස්ට් එකනොත් අපි කරේ පුංචි ළමයිට හොන කරන චූටිම හරි දෙයක් ගත්තු එක. මේ ඇඳුම් හැමදේම අපි සෝදලා වේලලා අයන් කරලා පුංචි ළමයිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ හොඳම විදිහෙන් තමයි අපි ඇව්වේ. ඉතින් මට වචනකින් හරි උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ කරපු දේ ඒ පිනම ඔයාලට ඇති හැමදාම කරන කියන හැම දේවල්ම සාර්ථක වෙන්න. පුංචි සෙල්ලම් බඩුවකින් හරි අපේ ලංකාවේ චූටි පැටියෙක්ගේ මූණට හිනාවක් ගේන්න ඔයාලත් එකතු වුණාට ඇත්තටම ගොඩාක් පිං.
ඔන්න ඉතින් දැන් යන්නේ අන්තිම ටික අපි බඩු වෙන වෙනම කැටගරිස් වලට වෙන් කරලා පුංචි ළමයිට ඕන කරන දේවල් වෙනම එයාලට ඇඩෝල් සිරප් තුවාල වලට ගහන ප්ලාස්ටර් එකේ ඉඳලා කිරිබොන බෝතලේ සෙරෙප්පු දෙක වෙට් ටිෂුස් බිස්කට් චීස් කිරිපිටි කන පිඟාන කකුලට දාන බාට දෙක ඇඳුම් පැම්පර්ස් ඔලුව පිරෙන පනාව ටූත් බ්‍රෂ් එක පිඟාන කෝප්පේ නෑ කියන දෙයක් නෑ පොත් පැන්සල් හැමදේම මහා ගොඩක් නෙවෙයි අපිට පුළුවන් උපරිමයෙන්ම අපි කළා සෙල්ලම් බඩ ගොඩාක් ගත්තා අපේ ප්ලෑන් එකක් තියෙනවා තව ඉස්සරහට මීට වඩා දෙයක් කරන්න අපි අනිවාර්යෙන් බලමු ඉස්සරහට ඉන්න බබු නෑ බබු අරග ඇතුළට දැම්මා පේපර් එක ඇතුළට දාලා එන්නේ හා මොකද කරන්නේ දැන් මේවත් දාන්නයි දාන්න මේක මොනවද තියෙන්නේ මේවා දාන්නයි ඕවනම් මේ පෙට්ටියට කවරකට දාන්න ඕනේ නෑනේ පෙට්ටිය වල තියෙන ඒවා සිරිලකුයි චීස් ඒ මොකද උනේ අන්නරේ විතර මැද වඩලා දෙන්නනේ මම ඉදිරි කන්න ඉතින් ඔයාලා දන්නවනේ මට ජෝඩි පැන්ච් එකක් ගෙන්නා කියලා යත් එක්ක ඉතින් මේ වැඩේ කරගන්න හිතුව තරම් ලේසි වුණේ නැහැ වටේ පිටේ හිටපු ඔයාලා නිසා තමයි මෙච්චර ලස්සනට මෙච්චර හොඳට මේ වැඩේ කරගන්න පුළුවන් උනේ ඉතින් ආයෙමත් කියන ඔයාලට ගොඩාක් ස්තුතියි මම මේ වීඩියෝ එක හැදුවේ අපිට තව අවුරුදු 5-6ක් ගිහිල්ලා හරි මේක බලන්න පුළුවන් අපිට සතුටු වෙන්න පුළුවන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමම දෙයක් හරි අපි කළානේ කියලා ඉතින් ආයේ කිසිම දවසක මේ වගේ වේසනයක් මගේ පුංචි රටට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මගේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. විඳ වැටුණු රටට හදවතින්ම පිහිටවන්න මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න එපා ජාති ආගම් කුල මල තකන්න හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදන්න